Hello guys, welcome back කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්නට යන්නේ කොහොමද හරියාකාරව අලුත් අප්ඩේට් එක අනුවට Binance account එකක් හදාගන්නේ කියලා. ඉතින් Binance account එකක් හදා ගැනීමට පහළ description එකේ link එක දාලා තියෙනවා. ඒ link එක click කරගන්න. ඒ link එක click කරාට පස්සේ යනවා මෙන්න මේ වගේ dashboard එකකට. හරිද? මෙන්න මේ වගේ page එකකට යනවා. ඉතින් ගියාට පස්සේ පෙන්නනවා welcome to Binance කියලා. ඉතින් ඔයාට ඔයාගේ email address එක දාලා ඔයාට account එක හදා ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාගේ phone number එක වැඩ කරන phone number එකක් දාලා ඔයාට ඔයාගේ account එකක් හදා ගන්න පුළුවන්. හරිද? ඉතින් මට ලේසි නිසා මම මෙතනින් email එක දා ගන්නවා. email එක දාලා continue කරගත්තා. continue කරගත්තට පස්සේ මෙන්න මෙතන verify your email කියලා verification code එක අහනවා. හරිද? දැන් යන්න ඔයාලගේ email address එකට ඔයාලගේ Gmail account එකට යන්න. ගිහින් බලන්න ඔයාට verification code එකක් ඇවිල්ලා ඇති. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මට මෙන්න මේ විදිහට code එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඒක copy කරගන්නවා. copy කරගත්තට පස්සේ paste කරගන්නවා. අන්න අර වෙරිෆිකේෂන් කෝඩ් එක දාන්න තැනට. ඊට පස්සේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් කෝඩ් එක ගැහුවට පස්සේ ඔයාට පාස්වර්ඩ් එකක් දාන්න වෙනවා. හරිද? ඉතින් මේ පාස්වර්ඩ් එකට කැපිටල් අකුරක් තියෙන්න ඕන. හරිද? අනිවාර්යයෙන්ම. ඒ වගේම සිම්පල් අකුරු තියෙන්න ඕන. ඊට පස්සේ අනිවාර්යයෙන්ම නම්බරයක් තියෙන්න ඕනේ. හරිද? හරිද? කැපිටල් අකුරක්, සිම්පල් අකුරු සහ නම් මොකක් හරි ඉලක්කමක් තියෙන්න ඕන. ඊට පස්සේ මම පාස්වර්ඩ් එක දැම්මා. දාලා කන්ටිනියු දුන්නා. දුන්නට පස්සේ බලා ගන්න පුළුවන් welcome aboard කියලා තියෙනවා. Your account has been created and linked to referral ID FX Habibi කියලා. ඉතින් FX Habibi කියන්නේ අපේ referral code එකෙන් ගියාම හැදෙන link account එක. හරිද? ඉතින් මේ විදිහට ගියොත් තමයි ඔයාලට අපේ කෝස් එක නොමිලේ ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපේ සිග්නල් සර්විස් එක ෆ්‍රී ගන්න පුළුවන්. හරිද? හැම දෙයක්ම ෆ්‍රී කර ගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඊට පස්සේ next දෙන්න. next දුන්නට පස්සේ මෙන්න මේ විදිහට account එකේ dashboard එකට එනවා. හරිද? දැන් මොනවද කරගන්න? දැන් අනිවාර්යයෙන්ම ඔයාගේ account එක verify කරගන්න ඕනේ. හරිද? ෆෝන් එකෙන් ගියත් එකයි. හරිද? PC එකෙන් ගියත් එකයි. හරිද? හරි. දැන් account එක හදලා ඉවරයි. දැන් කෙලින්ම යන්න වාගේ account එක verify කරගන්න. හරිද? මෙන්න මෙතන dashboard කියන එක click කරන්න. click කරගත්තට පස්සේ මෙන්න මෙතනින් verify account කියන එකක් තියෙනවා. හරිද? මෙන්න මේ verify now කියන බටන් එක click කරගන්න. මෙහෙම ආවේ නැත්නම් මෙහෙම පෙන්වන්නේ නැත්නම් ඔයාලට. හරිද? මෙන්න මෙතන වාගේ profile එක තියෙනවා. ප්‍රොෆයිල් එකේ මෙතන unverified කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරගන්න. මේ දෙකින් මොනවා ක්ලික් කරත් එකයි. හරිද? unverified කියන එක ක්ලික් කරා. ක්ලික් කරාට පස්සේ identification එකට එනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ identity එක verify කරගන්න වාගේ. get verified කියන බටන් එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ automatically මෙන්න මේ විදිහට ශ්‍රී ලංකාව කියලා පෙන්නනවා. ඔයාගේ රට අනුවට මෙතනින් වෙනස් කරගන්න. ශ්‍රී ලංකාව ක්ලික් කරගෙන රෙසිඩන්සි එකයි document insuring country region එක ශ්‍රී ලංකාව දාලා තියෙනවා. හරිද? ඉතින් මේ document type එකේ මෙන්න මෙතන තියෙනවා ID card එකට. හරිය recommend කරලා තියෙන්නේත් ඒක. ඉතින් මම continue දෙනවා ID card කියන එක select කරලා පාට ඕන නම් driving license එක passport එක දාගන්නත් පුළුවන්. ඉතින් මම මෙතනදී ID card කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් upload from current device. ඒ කියන්නේ ඔයා කලින්ම ෆොටෝ එකක් ගහලා තිබ්බනම් හරිද? ඔයාගේ ID එකේ දෙපැත්තෙම front side එක සහ මේ back side එක දෙපැත්තෙම upload මේ ෆොටෝ එකක් ගහගෙන තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේක click කරලා ඔයාගේ identity එක upload කරන්න. නැත්නම් ඔයා phone එකෙන් නම් කරන්නේ එවෙලෙම ෆොටෝ ගහලා දාන්නත් පුළුවන්. ඉතින් මං ඇවිල්ලා මගේ PC එකේ තියෙන හින්දා නැත්නම් මගේ phone එකේ තියෙන හින්දා මම මෙතනින් upload from current device කියන එක select කරගන්නවා. select කරගත්තට පස්සේ මෙතන upload කරන්න ඕන ඉස්සරහා පැත්ත front side එක ඔයාගේ identity එකේ. මෙන්න මේ දෙවෙනි එකේ අප්ලෝඩ් කරන්න ඕන ඔයාගේ identity එකේ back side එක. ඉතින් මම මේ විදිහට අප්ලෝඩ් කරගන්නවා. අප්ලෝඩ් කියන එක ක්ලික් කරලා
මම යනවා මගේ ඩෙන්ටිටි එක අප්ලෝඩ් කරන්නට. කන්ටිනියු කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකකින් කරගන්න ඕන ලේසි. හරිද? මේ දැන් මේකේ පෙන්නනවා මෙන්න මේ විදිහට කන්ටිනියු දුන්නාට පස්සේ ඔයාගේ ෆේස් එක මෙයාලා කියනවා දකුණු පැත්තට හරවන්න, වම් පැත්තට හරවන්න, දත් ටික පෙන්වන්න, hina වෙන්න, උඩට උස්සන්න, පල්ලෙහාට මෙන්න මේ විදිහට කරන්න කියලා කියනවා. ඉතින් ඒකේ විදිහටම මේ ඔයාලා කරන්න. හරිද? ඉතින් මම මේකේ PC එකේ රෙකෝඩ් එකක් යන හින්දා මන්ට මේක කැමරා එක ඔන් වෙන්නේ නැහැ. ඒ නිසා මම මේක ෆෝන් එකෙන් කරලා පෙන්නන්න. හරිද? ඉතුරු කොටස ෆෝන් එකෙන් කරලා පෙන්නන්න. ඉතින් ඔයාලට ඉස්සරහින් පේනවා ඇති මම කරන එක. හරි. මේ process එකක් తీරුණාට පස්සේ දැන් කරන්න තියෙන්නේ ඔයාලට ඔයාගේ නම ඩෙන්ටිටි එකේ තියෙන විදිහටම හරිද? නම හරිද? ඇඩ්‍රස් එක. හර ඒ සම්පූර්ණ නම ඇඩ්‍රස් එක හරියටම පුරව ගන්න. හරියටම පුරව ගත්තට පස්සේ කන්ටිනියු දෙන්න. කන්ටිනියු දුන්නට පස්සේ සබ්මිට් කරාට පස්සේ under review කියලා මෙන්න මේ විදිහට වැටෙනවා. හරිද? ඉතින් මේක under මේ verify වුණොත් verify වේවි. review වුණා verify නැත්තම් unverify වේවි. හරිද? reject කරાવી. ඉතින් reject වුණොත් කරන්න තියෙන්නේ එයාලා දාලා තියෙනවා ඇයි මේක මොකක් නිසාද reject උනේ. හරිද? ඩෙන්ටිටි එක පැහැදිලි නැත්තම් පැහැදිලි නැහැ කියලා කියනවා. හරිද? ලයිට් එක රිෆ්ලෙක්ට් වුණා නම් ඩෙන්ටිටි එකේ වාගා ෆොටෝ එකේ මේ එහෙම රිජෙක්ට් වුණා නම් ඒක කියනවා. හරිද? ඒ විදිහටම එයාලා කියන විදිහට ආයෙ අප්ලෝඩ් කරා නම් ඔයාගේ account එක verify වෙලා ඒවි. හරිද? ඊට පස්සේ account එකට log වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ අර profile එක click කරාට පස්සේ ඔයාලගේ account එක කලින් unverified කියන තැනේදී දැන් තියෙනවා verified කියලා. හරිද? ඉතින් ඔයාලා දැන් ඔයාලා අනිවාර්යයෙන්ම පොඩි දෙයක් කරගන්න ඕන. හරිද? දැන් ඔයාලා ආයේ ප්‍රොෆයිල් එක තැනට අර අයිකන් එක ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ යටින්ම තියෙනවා Binance Pro කියලා ඔප්ෂන් එක. අන්න ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ හරි විදිහට account එක change වෙනවා. හරිද? ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ account එක තාම security එක වෙනස් කරගෙන නැහැ. security එක ශක්තිමත් කරගෙන නැහැ. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ dashboard එකට යන්න. account කියන එක ක්ලික් කරගන්න. account කියන එක ක්ලික් කරගත්තට පස්සේ security කියන එක තියෙනවා. අන්න ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ pass key එක අනිවාර්යයෙන්ම on කරගන්න. හරිද? pass key එක manage කරගෙන on කරගන්න. තව ඔයාලගේ phone number එක දාගන්න. හරිද? phone number එක දාගන්න. හරිද? email address එක කොහොමද on කරලා තියෙන්නේ? දාලා තියෙන්නේ. හරිද? phone number එක එතකොට තමයි ඔයා P2P transaction එකක් කරද්දි හරිද? නැත්නම් account එකට log වෙද්දි OTP එකක් එන්නේ. හරිද? ඉතින් මේ ටික අනිවාර්යයෙන්ම කරගන්න. ඉතින් කොහොමද deposit කරගන්නේ? හරිද? කොහොමද spot trading කරන්නේ? කොහොමද future trading කරන්නේ? spot trading එකක් කියන්නේ මොකද්ද? future trading කියන්නේ මොකද්ද? කොහොමද trade කරගන්නේ? ඉතින් මේ හැම දෙයක්ම one by one මම වීඩියෝ එකක් වශයෙන් දානවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ සයිඩ් එකෙන් අද හෙට මේ සතිය පුරාවටම වීඩියෝ දාන්න. හරිද? සයිඩ් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. නැත්නම් ප්ලේලිස්ට් එකට ගියාම one by one තියෙනවා මගේ account එකේ. මගේ account එකේ ඇතුළෙම කොහොමද හැම දෙයක්ම කරගන්නේ කියලා දාලා තියෙනවා. ඉතින් කැමති කට්ටියට පුළුවන් channel එක subscribe කරලා හරිද? වීඩියෝ ටික step by step බලා ගන්න. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන්. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට bye.